ලාමියෝ මෙන්න තේක. Thank you. මේ ඒක නෙමේ මං දෙයක් වගේ අහන්නද? කියන්න. අපි දැන් මැරි කරලා මාසේ කමාරක් විතර වෙනවනේ. හ්ම්. මේ මම බැලුවේ මේ ආයි ජොබ් එකට යන්න. පිස්සුද ඔයාට? ඒතකොට මගේ අම්මයි තාත්තයි මං ගැන මොනවද හිතන්නේ? මගේ යාළුවෝ මොනවද හිතන්නේ? ගෑණියෝ වැඩට යවුවාම අනික මං ඔයාට කැමති නෑ. ඔයා ගෙදර ඉන්නකෝ. නෑ එහෙම දෙයක් හිතලා නෙමේ. එහෙනම් ඉස්සරහට අපිට එන වගකීමුත් වැඩි වෙනවානේ. ඔයාට විතරක් මේ දේවල් තනියම කරන්න බෑනේ. අනික මට ඕනේ ඔයාට සපෝට් එකක් වෙන්න. ඒකයි මම එහෙම කිව්වේ. එහෙම ඕනේ නෑ. at least ගෙදර හරි මොන හරි කරන්න අම්මා. නෑ. ඔයා ගෙදර ඉන්න. රස්සාවට යන්න ඕනේ නෑ. මට කන්න දෙන්න පුළුවන්. තේරුණාද? මට තේරෙනවා ඉතින්. ඒ වුණාට මට ඕනේ එහෙනම් ඉතින් ඔයා ඉන්නනේ ගෙදර. ඔයාගේ කැමැත්ත. එහෙනම් මම වැඩට යන්නේ. ඔය තේක නෙවෙයි බොන්නකො. හරි. මේ ඇහුණාද? අහන්නකො. මට රුපියල් 10000ක් දෙන්නකො. කොහෙද තියෙන සල්ලිද? මොකටද? සල්ලි ගාසලින් කරනවා කියලා හිතුවද? ඉල්ලන සල්ලි දෙන්න. මොකද සල්ලි? රුපියල් 10000 ඉල්ලුවේ මේ මගේ වියදමට නෙමෙයි ගෙදර බඩු ඉවරයි. උයන්න මුකුත් නැහැ ඒකයි මං සල්ලි ඉල්ලුවේ. ඕක කියලා ඉල්ලන්න බෑද? අනික මේ ආවට ගියාට සල්ලි නාස්ති කරන්න එපා. ඒකේ අමාරුව තේරෙන්නේ රස්සාව කරන මිනිස්සයාටනේ. තේරුණාද? මේ ඒ වගේම ගණනුත් කියන්න මට ගිහින් ඇවිල්ලා. මේ ඔය ආවද? මහන්සිද? ඔව්. ඉඳ ගන්නකො. මං ටකා ගිහලා තේ ටිකක් හදන් එන්න. මේ බබා මම මෙතනින් තියලා යන චුටක් බලන්න. ආපු වෙලේ නම් මොකක්ද ළමයි බලන්න කියන්නේ? මැරලා එනවා දැන් ඇවිල්ලා ළමයි බලන්නද? මොලේ නැතො චුරුටම නිකන් වගේ දෙට වෙලා ඉන්නේ. හරි මං තේ ටික හදන් එන්න. යවුණද? පුතා විභාගේ පාස්නේ. මොනවා හරි අරන් දෙන්න ඕනේ මට හිතා ගන්න බෑ මොනවා අරන් දෙන්න ඕනේද කියලා. අපි මොනවා හරි අරන් දෙමු නේද යාට. මොලේ තියනවද? ඔව් ඉතින් රස්සාවක් කරා නම් තේරෙන්නේ. රස්සාවේ අමාරුව. මාසෙම හම්බ කරලා ගෙදර විතුරු වැඩ ටික කරන්නේ කවුද? තෑගි අරෝ මේ වරන් දෙලා. නෑ කොන්නේ. මේ තේ ගන්න සඳු. Thank you බා. ඉතින් අපි කට්ටිය සෙට් වෙන උඹත් වරෙන් කොප්. අපේ කෙනාගෙන් අහන්න ඕනේ ඉතින්. ඉතින් බා ළමයිනේ ලොකුයිනේ වරෙන් කොපන්. අහලා බලලා කියන්නම්කෝ බං. මං අනිවාර්යෙන් කියන්න. Sure ද? Sure නේ? හරි මං එන්නම්කෝ. මේ යාළුවෝ කෑමකට එළියට යනවා. මාත් යන්න කියලා බැලුවේ. පිස්සද? කොහේ යන්නද? මේ ළමයි දුක් දාලා ෆන් ගන්න යන්නේ. ගෙදරට වෙලා නිකන් ඉන්නේ. බොරු වියදම්. සල්ලි වියදම් කරන්න ඕනේ මමනේ. මගේ සල්ලිනේ වියදම් වෙන්නේ ඕවට. නැද්ද? නෑ මේ ගාන්නේ. එහෙම යන්න ඕනේ නෑ මං ගෙදරට වෙලා ඉන්නම් කමක් නෑ. බොරු පිස්සු මෙච්චර කාලෙ ඉඳලා බොරුවට මං දැන් වාගෙන් අහනවානේ. ඒකට කමක් නෑ මම යන්නේ. ඕ බලාගෙන. මේ පැත්තෙන් ඉන්න පාර පැත්තෙන් යන්නකෝ. ඇයි? නෑ තෙල් බෝතලේ වැටුණා කියන්නකෝ. මගේ අත ලෙස්සලා බින්දුනා මේකයි ඔයාව ලෙස්සලා වැටි අර පැත්තෙන් යන්න. මොන තරම් නාස්තියක්ද රස්සාවක් කරන එකක් නම් දන්නවනේ ඒකේ අමාරුකම. තෙල් බෝතලයක් දැන් කීයක්ද? මගේ සල්ලි කන එකමයි කරන්නේ. හරියට සල්ලි නාස්ති කරනවා මේ ගෙදර. මේ අය අද රාත්‍රී මගේ යාළුවගෙක් එනවා. කැම ටිකක් හදන්න. මොනවාද මම නන්දලාගේ පාටියට යන්නේ. ඇයි ඒක යන්න ඕන එකක්ද? යන්න ඕනේ නෑනේ. හරි මං උයලා තියලා යන්න. නෑ එහෙම ඕනේ. ඒක හදිසියක් නෑනේ. මගේ යාළුවන්ට කැම ටික හදලා ගෙදර ඉන්න. ගෑස් කරන්නේ මමද ඊට පස්සේ. හරි මම යන්නේ. ඉවරයිනේ. කෑ ගහන්න එපා මම යන්නේ. මට මතකයි මම බැඳලා එද්දි මම කිව්වා ඔයාට රස්සාවකට මම යන්නම් කියලා. හැබැයි ඔයා මොනවද කිව්වේ? යන්න එපා කිව්වා. දැන් මට හැම දෙයකටම කුල කියනවා. ඇද කියනවා. මොන හරි දෙයක් කරන්න ගියොත් අහන්න ඕනේ. සල්ලි රුපියලේ ඉඳන් මං ඔයාගෙන් ඉල්ලන්න වෙලානේ.
මම ජොබ් එකක් කරා නම් මං ඔයාගෙන් යැපෙන්නේ නෑනේ. ළමයි දෙන්න හින්දා මං ඉවසන්නේ. නැත්තම් මං ඉවසන්නේ නෑ. හැමදේම බෑ මට මේක කරන්න. කොහෙවත් යන්න ඕනේ. මං ඔයාගේ යාළුවන්ට කැම ටික හදලා තියන්න.